ඔයාගෙන්වත් එකපාර සුදු කරගන්න හිතලා තියෙනවද? ඔයාගේ මූණ සුදු වුණාට ඇඟ වෙන පාටක්ද? මුළු ඇඟම තනි පාටක් කරගන්න හිතලා තියෙනවද? මේ වීඩියෝ සාකච්ඡා කරන්නේ අපි ආරක්ෂිතව කොහොමද ඒ දේ කරගන්නේ කියලා. අපේ ක්ලිනික් එකට ගොඩ දෙනෙක් එනවා හැම පාට තනි පාටක් කරගන්න කියලා. ගොඩක් දෙනෙක් මේ සඳහා try කරන්නේ බ්ලීචින් ක්‍රීම් වර්ග. ඒක කරන්න එපා. මොකද බ්ලීචින් ක්‍රීම් එක නිසා ඔබේ ප්‍රශ්නේ වැඩි වෙනව මිසක් විසඳෙන්නේ නැහැ. බ්ලීචින් ක්‍රීම් වලින් ඔබේ බ්ලීචින් පැච් එක ඇවිල්ලා හැම තවත් ඩැමේජ් වෙලා නැති ප්‍රශ්නයක් ඔබට ඇති වෙන එකයි සිදු වෙන්නේ. හොඳයි අපි එහෙනම් බලමු මේ සඳහා අපිට භාවිත කරන්න පුළුවන් ආරක්ෂිත ක්‍රම මොනවද කියලා. ලේසර් ප්‍රතිකර්ම, ඇඩ්වාන්ස් සීරම් ප්‍රතිකර්ම, ඉන්ජෙක්ෂන් සහ පීලිං ප්‍රතිකර්ම. හොඳයි බලමු ලේසර් ප්‍රතිකර්ම ගැන. මේ සඳහා විශේෂිත ලේසර් ප්‍රතිකර්ම තියෙනවා. මෙමගින් ඉතා කෙටි සෙෂන්ස් ගණනකින් ඔබේ හැම වර්ණයේ තනි පාට ගැනීමේ හැකියාව තියෙනවා. ඇඩ්වාන්ස් සීරම් වර්ග. මෙහිදී සිදුවෙන්නේ අපේ හැමේ තියෙන ලප කැලල් ඉවත් වීම, ඩැමේජ් වුණු ස්කින් එක රිපෙයාර් කිරීම තමයි මූලික අරමුණ වෙන්නේ. මෙහිදී හැම සුදු කිරීමට වඩා තනි පාටකට ලප කැලල් තොර නිරෝගීමත් හැමක් ලබා ගැනීමට ඉතා උපකාරී වෙනවා. මෙහි වාසිය වන්නේ ෂණික ප්‍රතිඵල සහ නිරෝගීමත් සමක් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව. ඉන්ජෙක්ෂන්ස් වර්ග. මෙහිදී අපිට දෙආකාරක ඉන්ජෙක්ෂන් වර්ග භාවිත කරනවා. එකක් තමයි කවුරුත් දන්න ග්ලූටතයෝන් වර්ග. අනිත් එක තමයි කොලජන් සමග පීල් ඔෆ් ට්‍රීට්මන්ට්ස් වර්ග. ග්ලූටතයෝන් මේක තමයි ප්‍රබලම ප්‍රසිද්ධම ඉන්ජෙක්ෂන් එක වයිට්නි සඳහා. නමුත් මෙහිදී වැදගත් කාරණා වෙන්නේ අපි භාවිත කරන ග්ලූටතයෝන් වර්ගය. මේ සාමාන්‍ය ග්ලූටතයෝන් වැරදි ඩෝස් එකක් භාවිත කරොත් ඒ අක්මාවට පවා හානි කර දෙන්න පුළුවන්. ඒ නිසා හරි ග්ලූටතයෝන් වර්ගයක් විශේෂයෙන්ම ෆ්‍රැක්ෂනේට් කරපු ග්ලූටතයෝන් වර්ගයේ අතිනවීන ග්ලූටතයෝන් වර්ගයක් භාවිත කිරීම ආරක්ෂිතයි. නමුත් මෙහිදී අපි ග්ලූටතයෝන් භාවිත කරන්නේ සුදු වීමට පමණක් නෙවෙයි. එමගින් අපේ හැමේ නිරෝගීමත් භාවය ඇන්ටිऑක්සිඩන්ට් එක විදිහට ක්‍රියා කරන නිසා හැම නිරෝගීමත් වීමත් මෙගින් බලාපොරොත්තු වෙනවා. මෙහිදී වැදගත්ම වෙන්නේ බ්‍රෑන්ඩ් එකවත් මිලවත් නෙවෙයි. ඔබට විශ්වාසවත් තැනකින් ලබා ගැනීම. මොකද කොපිස් තියෙන නිසා මේවෙන් නිසි ප්‍රතිඵල ලබා දෙන්න නැතුවක් මෙන්ම ඔබට හැමට හානි කිරීමේ හැකියාවත් වැඩි. අනිත් ඉන්ජෙක්ෂන් එක තමයි කොලජන් ඉන්ජෙක්ෂන් එක. කොලජන් ඉන්ජෙක්ෂන් එකෙන් සුදු වෙන්නේ නැති වුණාට එමගින් හැමේ වර්ධනය පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කොලජන් ඉන්ජෙක්ෂන් සමග පීලින් ට්‍රීට්මන්ට් එක භාවිත කිරීමෙන් ඔබේ හැමේ මෙලනින් මට්ටම අඩු කරලා පැහැපත් සමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේදී වැදගත්ම කාරණාව වන්නේ පැහැපත් වීම අතරව කොලජන් නිසා හොඳ නිරෝගීමත් සමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ සියලුම ප්‍රතිකර්ම සලකා බැලීමේදී වැදගත්ම මූලික කාරණාව වන්නේ ඔබට විශ්වාසවත් තැනකින් මේ සිදු කර ගැනීම. ඒ නිසා හරිතැනක් තෝරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න.